5000කට පෙර මෙරට සිටි යෝධ හෙළයින් අදටත් අපට කතා කරන්නට මහා ඓතිහාසික සාධක ඉතිරි කොට තිබෙනවා. බොහෝ අය සිදු කරන්නේ ඒවා ඉදිරිපිට සිට පින්තූර ගැනීම පමණක් බවයි අද අපට දැකගත හැක්කේ. වීරත්වය එය නොවේ. ගවේෂණය හෝ පර්යේෂණය වීරත්වයක් වන්නේ ගවේෂණය කිරීමට යමක් නිර්මාණය කර තිබීමෙන් බව මම ඔබට මතක් කරන්න කැමතියි. එහෙමනම් සැබෑ වීරත්වය හිමි විය යුතු වන්නේ ගවේෂකයාට නොව නිර්මාණකරුවාට නොවේද? පිරමීඩ නිර්මාණයට පමණක් මම ඔබේ අවධානය යොමු කළොත් ඔබට එයම ප්‍රමාණවත් වේවි. මීට වසර 5000කට එපිට ඉතිහාසයේ තාක්ෂණික භාවිතයන් පිළිබඳ සිතා ගැනීමට පිරමීඩ නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ හෙළයින්ට බවයි සත්‍ය. ඊජිප්තු පිරමීඩවලින් හමු රන් පත්තිරුවල මෙසේ සඳහන්. ලංකාපුරයෙන් අහසින්නා සිංහ මිනිසුන් පිරමීඩ තැනීම සඳහා මූලික වූ බව. ඔබට මීළඟට එන ප්‍රශ්නය මම ඉතා හොඳින් දන්නවා. පිරමීඩ තැනීම උදෙසා ඉංජිනේරුවන් ඊජිප්තුවට ගියේ මෙරටින් නම් මෙරට පිරමීඩ දැකිය නොහැක්කේ ඇයිද යන්න නොවේද? තීරණ ගැනීම සඳහා ඉක්මන්වීම යහපත් පුරුද්දක් නොවේ. මේ මාතෘභූමියේ 4 මායිම ඇතුළතදී ඔබට පිරමීඩ පෙන්වීමට මට පුළුවන්. නමුත් ඒවා සමාජගත කිරීමට ප්‍රථම ඔබ දැනගත යුතුම කරුණු අපි සාකච්ඡා කර විසඳාගත යුතුයි. රාවණා යුගයෙන් පසුව එකල සිටි මිනිසුන් යලි යලිත් මේ මාතෘභූමියේ ඉපැදී මිය ගියා. නමුත් මම ඔබට කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්. එකල සිටි සුවිශේෂී චරිත කිහිපයක්ම වර්තමානය වන විට මනුෂ්‍ය භවයන්ට පැමිණ තම තමුන්ගේ රාජකාරිය සිදු කරමින් සිටිනවා. මනුෂ්‍ය භවයන්ට නොපැමිණ ආත්මිකව සිටිමින් ඒ අයව මෙහෙයවන පිරිසක්ද සිටිනවා. පුලත්, රකුස්, ජන්